එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදු ජන නායක අපේම නායක බර්ටි ප්‍රේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. දැන් මේ පළාත් සභා මැතිවරණවලදී මම මේ ඉදිරිපත් වෙන්නේ කෙලින්ම ඉදිරිපත් වෙන්නේ තුන්වෙනි පාර. ඊට කලින් ඉදිරිපත් උනේ මම වෙනුවට නෝනා. මොකද නීතිමය ප්‍රශ්නයක් ඇවිල්ලා මගේ නෝනා තමයි ඉල්ලුවේ පළවෙනි සැරේට. හැබැයි ඉල්ලලා එයා මාස 3ක් වැඩ බලලා වැඩ බැලුවේ නැහැ වැඩ කරලා ඊට පස්සේ මට ගන්න වුණා මොකද අපි පොරොන්දු වුණේ මං වෙනුවට තමයි එයා දාන්නේ කියලා. හැබැයි මේ මැතිවරණ තුනේදීම තිබුණු ජනතා උද්‍යෝගය අද දෙගුණ වෙලයි කියන එක මම ඊටාම සතුටින් තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි තමුන්නාන්සලා මහජන නියෝජිතයෙක් හැටියට පළාතට නායකයෙක් හැටියට මහ ඇමති හැටියට පත් කරගත්තට පස්සේ තමුන්නාන්සලා වෙනුවෙන් ඉටු කර යුතු සියලුම යුතුයකම් පහුගිය වකවානුව තුළ ඉෂ්ට කරලා තියෙනවා කියන එක ඊටාම සන්තෝෂයෙන් මම මතක් කරන්න ඕනේ. එක එක්කෙනාට විවේචනය කරන්න පුළුවන් නේද? දැන් අපිට විරුද්ධව ඉන්න එක්සත් ජාතික පක්ෂ කියනවාද අපි වැඩ කරලා තියෙනවා කියලා? අපිට කියන්නේ වැඩ කරලා නැහැ. අධ්‍යාපනයේ වැටිලා නියඟෙත් ප්‍රශ්නයක් වෙලා වැව් හිඳිලා එහෙම තමයි කියන්නේ. ඉතින් හැබැයි අපි සංඛ්‍යා ලේඛන අනුව මේ උතුරු මැද පළාත දියුණු කරපු බව අද අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මම 1999 මේ මහ ඇමති තනතුර බාර ගන්නකොට මම හිටියේ කැබිනට් ඇමති තනතුරක් දරමින්. කැබිනට් ඇමති තනතුරක් දරමින් තවත් අවුරුදු 3ක් ඉස්සරහට මට ඒ ඇමතිකම දරන්න තිබුණා. අන්තිමට මම ඒ වෙලාවේ දැඩි තීන්දුවක් ගත්තා. මම කල්පනා කරා කැබිනට් ඇමති තනතුරේ ඉඳගෙන මගේ වරප්‍රසාද භුක්ති විඳින්මින් මම තනියෙන් දේශපාලන ජීවිතේ සතුටු වෙනවද? පළාත් සභාවට ඇවිල්ලා පළාතට නායකත්වයක් දීලා මේ පළාත දියුණු කරනවද කියන තීන්දුව තමයි මට ගන්න සිද්ධ වුණේ. ඒ මම එකහෙලාම තීන්දුව කරගත්තා. මම කල්පනා කරා මේ පළාතට ඇවිල්ලා මේ ජනතාව මා කෙරෙහි තබපු විශ්වාසය පළදු කරන්නේ නැතුව මේ පළාත නිකන් දියුණු කරන්න නෙමෙයි. මගේ ඉලක්කය තිබුණේ. තවත් පළාතකට දෙවෙනි වෙන්නේ නැතුව මේ පළාත ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක තමයි මගේ උත්සාහය. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදු ජන නායක අපේම නායක බර්ටි ප්‍රේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. මම මහ ඇමතිකම වාරගෙන මම සැලසුමක් හැදුවා මේ පළාත ඉස්සරහට ගෙනියන්න මොනවද කරන්න ඕනේ. පළාත ඉස්සරහට ගෙනියන්න තවත් පළාතකට දෙවෙනි වෙන්නේ නැති වෙන්න මේ පළාත ඉස්සරහට කොහොමද ගෙනියන්නේ? පළවෙනියෙන්ම සටහන් කරගත්ත දේ තමයි මේ පළාතේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනය. එනිසාම මම අධ්‍යාපනයේට තේමා පාඨයක් යොදාගත්තා. උතුරු මැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත කියලා. හැබැයි ඒක බෝඩ් ලෑල්ලකට සීමා කෙරුවෙත් නැහැ. වචන වලට පමණක් සීමා කෙරුවෙත් නැහැ. ඒ තේමා පාඨය අර්ථවත් කරන්න අපි එදා ඉඳලා අද දක්වා ක්‍රියාත්මක කරගෙන තියෙනවා. මොකක්ද අද එහි ප්‍රතිඵලය? ඇයි මම අධ්‍යාපනයකට ගත්තේ? අධ්‍යාපනය එකට ගත්ත හේතුව තමයි පළාතක් තවත් පළාතකට දෙවෙනි වෙන්නේ නැතුව ඉස්සරහට ඉදිරියට අරන් යන්න ඕනේ නම් ඒ පළාතේ ඉන්න ඕනේ ඉගෙන ගත්ත කට්ටිය. ඒ පළාතේ ඉන්න ඕනේ බුද්ධිමත් අය. එතකොට තමයි කියන්නේ මේ පළාත හරි දියුණු පළාතක්. මේ පළාතේ අය හොඳට ඉගෙනගෙන ඉන්නේ. ඒ නිසා මේ පළාත දියුණු පළාතක් කියලා කෙනෙකුට හඳුන්වන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනය හොඳට තිබුණොත් තමයි. අද මේ මෙතන ඉන්න පැමිණලා ඉන්න තමුන්නාන්සලා මේ හැම ආසනයක්ම නියෝජනය කරන මේ ගම් නියෝජනය කරන මේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පක්ෂයේ ඉන්න ප්‍රබල කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ. තමුන්නාන්සලාට සාක්ෂි දරනවා ඇති අද මේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ප්‍රධාන නගර සමග ඊට ආසන්න සියලුම ප්‍රධාන පාසල් කොළඹ රාජකීය විද්‍යාලය හා සමාන පහසුකම් ඇතුව දියුණු කරලා තියෙනවයි කියන එක ඊටාම සන්තෝෂෙන් අපි තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. අපි තමුන්නාන්සලට මම එදත් පොරොන්දු වුණා. අදත් මම මේ පොරොන්දුව දෙනවා. තව අවුරුද්දක් දෙකක් ඇතුළත උතුරු මැද පළාතේ තියෙන සෑම පාසලකටම
පරිගණක පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක ඉතා පැහැදිලිව මම තමුන්නාන්සලට පොරොන්දු වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදුජන නායක අපේම නායක බර්ටි පේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ නිසා තමයි මම අනුරාධපුර මහරෝහල අද කොළඹ ජාතික රෝහලට දෙවෙනි වෙන්නේ නැති විදිහට අපි දිනු කරලා දීලා තියෙන්නේ. 1999 මම මහ ඇමතිවරයා හැටියට පත් වෙනකොට අනුරාධපුර මහරෝහලේ ඇඳන් තිබුණේ 220 ගණනක් තිබුණේ. 220 ගණනයි තිබුණේ. තමුන්නාන්සලට මතක ඇති හොඳට. අද ස්පිරිතාලයට ගිහිල්ලා බලන්න. දැන් මේ ස්පිරිතාලේ අපි මේ මෑතකදී මධ්‍යම ආණ්ඩුවට දුන්නේ. අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ශික්ෂණ රෝහලක් හැටියට අනුරාධපුරේ තියෙන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටියක් එනකොට වෛද්‍ය විද්‍යාලයක් එනකොට ඒකට අවශ්‍ය වෙනවා ශික්ෂණ රෝහලක්. හැබැයි ඒ වෙනකොට අපි මේ රෝහල දියුණු කරලා තිබුණා. ඇඳන් 1600ක් දක්වා වැඩි දියුණු කරලා තිබුණා අනුරාධපුර මහ රෝහල. ඒ කාලේ තමුන්නාන්සලට මතක ඇති ස්පිරිතාලයට ගිහුවාම එක ඇඳේ දෙන්න තුන් දෙනා ඉන්නවා. ඇඳ යටත් ඉන්නවා. කොරිඩෝ එක දිගේ ඉන්නවා ලෙඩ්ඩු. ඒකයි පහසුකම් වැඩි කරුවේ. ඔය තට්ටු පහක ගොඩනැගිල්ල හදනකොට මට බැන්නා. මාධ්‍ය වලින් විවිධ චෝදනා කෙරුවා. මොකද අද තියෙන තත්ත්වය? අද කොළඹ ගෙවන ස්පිරිතාලයක් වගේ පිරිසුදුවට හදවත් සත්කම් මරුණාම අනිකුත් සියලු රෝගයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය සියලු පහසුකම් සහ විශේෂඥ වෛද්‍යවරු අද අනුරාධපුර මහ රෝහල තුල ඉන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදුජන නායක අපේම නායක බර්ටි පේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. මේ පළාත කරුවල නම් අපිට විදුලිය නැත්තම් ආලෝකය නැත්තම් අපිට කියන්න බෑ අපේ පළාත හරි දියුණුයි කියලා. නේද? අපි කැලේ ඉන්නවා වගේ එතකොට. අතිගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපට උතුරුමැද පළාතේ එදා අපි වැඩ පටන් ගන්නකොට උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලිය තිබුණේ 30ක් 40ක් පමණ. අද 95% දක්වා විදුලිය දීලා තියෙනවා. ඉතුරු පහත් මේ අවුරුද්ද අවසාන වෙනකොට හැම ගමකටම විදුලිය දෙන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අතිගරු ජනාධිපතිතුමා අපට ලබා දීලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදුජන නායක අපේම නායක බර්ටි පේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඊළඟට අපි ගොවියන්ගේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපිට අවශ්‍යයි අපේ ගම්වල තියෙන දුෂ්කර වැව් පද්ධතිය සකස් කරගන්න. 99 ඉඳලා මේ වෙනකොට මහ ඇමතිවරයා හැටියටත් වාරි මාර්ග ඇමතිවරයා හැටියටත් වැව් 1500කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා දීලා තියෙනවා කියන එක තමුන්නාන්සලා ඉතා සන්තෝෂෙන් අපි මතක් කරන්න ඕනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදුජන නායක අපේම නායක බර්ටි පේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ වගේම තමයි මාර්ග පද්ධතිය අතිගරු ජනාධිපතිතුමා දහයට කිරුලා අපට දුන්නාම මේ අනුරාධපුර නගරය සහ අවට ප්‍රධාන මාර්ග ඔක්කොම ප්‍රධාන නගර වලට සම්බන්ධ වෙන්න මාර්ග පද්ධතිය ඊටාම කෙටි කාලෙකින් ගමන් කරන්න පුළුවන් විදිහට අපිට ඊටාම අංග සම්පූර්ණ මාර්ග හදලා දීලා තියෙනවා. ඕනම තැනකට යන්න. කොළඹට පැය 3:00මාරයි දැන්. ඉස්සර පැය 6ක් 7ක් ගත ගමන. ඒ වගේ මාර්ග පහසුකම් ප්‍රාදේශීය පළාත් සභා මාර්ග පද්ධතිය 75%කට වැඩි අපි හදලා තිනවා. 25ක් විතර යන්නම බැරි ඒවා තියෙනවා. ඒ පාරවල් ටිකත් හදන්නේ අපි. ඒක කාටවත් හදන්න හම්බෙන්නේ නැහැ. මේ පළාත් සභා මැතිවරණය ඉවරනාට පස්සේ ආයෙත් ඒ වැඩ ටික අපිට මේ කරගෙන යන විදිහට අපි මේ කරපු මේ වෙලා තියෙන්නේ විසුරුවා හැරීම පමණයි. ඊළඟ මැතිවරණයකට යන එක විතරයි. මාස 2ක සංක්‍රාන්ති කාලයක් තියෙන්නේ මේ. නේද? අර තියෙන්නේ අර අලුත් අවුරුද්දට නොනගත කාලේ. අන්න ඒ නොනගත කාලේ ඉන්නේ. ඒ නොනගත කාලේ මාස 2යි සැප්තැම්බර් මාසේ ඡන්දෙ තිබුණ දවස පහුවෙන්දා වෙනකොට උතුරු මැද පළාතේ මහ ඇමති හැටියට බර්ටි දිසානායක තමයි නැවත වරක් තේරීපත් වෙන්නේ කියන එක මා ඊටාම සතුටින් තමුන්නාන්සට මතක් කරන්න ඕනේ. මොකද වේ? දන්නවා හැම පක්ෂයක්ම පිළි අරගෙන තියෙනවා
නැවත වරක් එදත් අදත් හෙටත් හැමදාමත් මහ ඇමති බර්ටි දිසානායකයි කියන එක හැමදාමත් පිළි අරගෙන තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජරට නායක පොදුජන නායක අපේම නායක බර්ටි පේමලාල් දිසානායක අංක 19 එක්සත් ජනතා නිදහස් සන්ධානය